හරි ඉතින් මේක Suzuki DR200 එකක්. ඉතින් මේක ඇත්තටම මේ එන්ජින් එක ස්ටාර්ට් වෙන්න නැතුව අරන් ආවේ. මේ පස්සේ බැලුවට පස්සේ මේ බණ්ඩ වෙලා තියෙන දේ. මේ වෑල් එකේ එක්සෝස් වෑල් එකේ කෑල්ලක් මේ හෙඩ් එකේ තත්ත්වේ මේ පිස්ටන් එක. පිස්ටන් එක මැද්දේ මේ එන හිලක්. ඉතින් මේක වෙලා තියෙන්නේ මේ එක්සෝස් වෑල් එක කැඩිලා වැහැල්ලා තියෙන්නේ. ඉතින් මේක ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් හේතු දෙකක් තියෙනවා. මේ දැන් මේ වගේ එන්ජින් එකක් කාබලේටරේ තෙල් එහෙම අඩු කරලා එන්ජින් එක ඕවර් හීට් වෙයි දිව්වොත් මේ එක්සෝස් වෑල් එක අර ඕනට වැඩිය එක්ස්පෑන්ඩ් වෙලා වෑල් ගයිඩ් එක ඇතුලේ හිර වෙනවා. හිර වුණාට පස්සේ වෑල් එක එන්නේ නැතුව හරියට යන්නේ නැතුව පිස්ටන් එකේ ඇවිල්ලා වැදිලා වෑල් එක කැඩෙනවා. ඉතින් කැඩලා බලන්න ඒ කැඩිලා වැටිච්ච කෑල්ල පිස්ටන් එක ඇතුලේ උඩ පල්ලෙහා ගිහිල්ලා මේ හෙඩ් එක වටේටම තැලිලා තියෙන්නේ මේ ඉතින් අනිත් හේතුව තමයි මෙහෙම වෙන්න ටයිමින් චේන් එක බුරුලට දිව්වහමත් මෙහෙම වෙනවා. ටයිමින් චේන් එක බුරුල් වුණාම මේ ටයිමින් චේන් එකේ එහෙම ටයිමින් වෙනස් වුණොත් ඒ කියන්නේ දැති පැනලා ටයිමින් එක වෙනස් වුණොත් මේ වෑල් ඇවිල්ලා මෙන්න මේ විදිහට ටයිමින් චේන් එකේ වදිනවා. ඉතින් කොහොමද දැන් මේ එන්ජින් එක ෆුල් රීබිල්ඩ් එකක් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට බලමු එන්ජින් එකේ කොහොමද රීබිල්ඩ් එක යන්නේ කියලා.